දෙවන ලෝක යුද සමය තුළදී මිත්‍රපාක්ෂික හමුදාවන් බියෙන් සලිත කරවපු නාසි ඉංජිනේරුවන් විසින් නිර්මාණය කරපු වෙන්ජන්ස් වෙපන්ස්. එහෙමත් නැත්නම් V වෙපන්ස් වල පළමුවෙනි වෙපන් එක වුණ V1 ෆ්ලයින් බෝම්බ් එක ගැන විස්තරයක් අපි අපේ කලින් වීඩියෝ එකකින් අරගෙන ආවා කියලා ඔයාලට මතක ඇති. ඉතින් අද අපි ඔයාලට අරගෙන එන්නේ මේ V වෙපන්ස් වල දෙවෙනි වෙපන් එක වගේම වැඩිම ප්‍රසිද්ධියකට පත් වුණ වෙපන් එක වුණ V2 රොකට් එක ගැන විස්තරයකුයි. හොඳයි එහෙනම් අපි දැන් අපේ වීඩියෝ එකට ගිහින් බලමු මොකක්ද මේ V2 රොකට් කියන්නේ කියලා වගේම මේ ආයුධයේ පසුබිම් කතාව මොකක්ද කියලා. ඇග්‍රිගට් 4 එහෙමත් නැත්නම් A4 කියන සංවර්ධන නාමයේ සහිත V2 රොකට් එක සැලකෙන්නේ ලෝකයේ පළමුවෙනි long range guided ballistic missile එක විදියටයි. ද්‍රවපචාලක රොකට් එන්ජිමකින් බලගැන්වුණ මේ මිසයිලය දෙවන ලෝක සංග්‍රාමයේදී නාසි ජර්මනියේ වෙන්ජන්ස් වෙපන් ප්‍රෝග්‍රෑම් එක හරහා සංවර්ධනය කරනවා වගේම ජර්මානු නගරවලට මිත්‍රපාක්ෂික බෝම්බ හෙලීමට පරිගැනීමක් විදියට මිත්‍රපාක්ෂික නගරවලට පහර දීම අරමුණු කරගෙනයි නිර්මාණය කෙරෙන්නේ. 1944 ජූනි 20 වෙනිදා MW18014 යනුවෙන් නම් කරපු ටෙස්ට් රොකට් එකේ සිරස් දියත් කිරීමත් සමගම පෘථිවි වායු ගෝලයත් අභ්‍යවකාශයත් වෙන් කරන සීමාව වෙන කර්මන් රේඛාව තරණය කිරීමෙන් අභ්‍යවකාශයට ගමන් කරපු පළමුවෙනි කෘත්‍රිම වස්තුව බවටත් V2 රොකට් එක පත් වෙනවා. හොඳයි. මුලින්ම අපි බලමු මේ V2 රොකට් එකේ ඩෙවලොප්මන්ට් හිස්ටරි එක මොන වගේ වුණාද කියලා. 1920 ගණන් වල අගභාගයේදී තරුණ වර්න්හර් වොන් බ්‍රවුන් විසින් ජර්මානු භෞතික විද්‍යාඥයෙක් වුණ හර්මන් ඕබර්ට්ගේ ඩී රකීට සූදින් ප්ලනීත්න හොයිමන් එහෙමත් නැත්නම් අපේ භාෂාවට අනුව අන්තර්ග්‍රහලෝක අභ්‍යවකාශයන් වෙත රොකට්ටුව නමින් හඳුන්වපු පොතේ පිටපතක් මිලදී ගන්නවා. 1928 දී ෆ්‍රිට්ස් වොන් ඕපල් සහ හර්මන් ඕබර්ට්ගේ පාර්ට්නර් කෙනෙක් වුණ මැක්ස් වැලිය විසින් ජනප්‍රිය මාධ්‍ය තුල රොකට් ඇන් රූම් මල් හෙවත් රොකට් රම්බල් නමින් විලාසිතාවක් ආරම්භ කරනවා. මේ වැඩසටහන තුළදී මිනිසුන් සහිත රොකට් කාර් සහ රොකට් ගුවන් යානා පිළිබඳ පබ්ලික් ඩිමොන්ස්ට්‍රේෂන් ඇතුළුව රොකට් අත්හදා බැලීම් සිදු කරනවා. නවයවුන්ගේ අභ්‍යවකාශය පිළිබඳව උද්‍යෝගිමත් අයෙක් විදියට වොන් බ්‍රවුන්ට රොකට් රම්බල් බෙහෙවින් බලපානවා. විවිධ අත්හදා බැලීම් සිදු කරමින් තරුණ වියට එළඹුණ වොන් බ්‍රවුන් 1930 වසරේදී බර්ලින් නගරයේ පිහිටි ඉංජිනේරු විද්‍යාව පිළිබඳ පර්යේෂණ පවත්වන ටෙක්නිෂ් විශ්වවිද්‍යාලයට ඇතුළත් වෙනවා. එහිදී ඔහු ද්‍රව ඉන්ධන රොකට් මෝටර් පරීක්ෂණ සඳහා හර්මන් ඕබර්ට්ට සහාය වෙනවා. 1933 දී ජර්මනියේ නාසි පක්ෂයේ බලයට පත් වෙනකොට වොන් බ්‍රවුන් ඔහුගේ ආචාර්ය උපාධිය සඳහා කටයුතු කරමින් ඉන්නේ. වොන් බ්‍රවුන්ගේ වැඩ කටයුතු ගැන පැහැදුණු නාසි හමුදාවේ කාල්තුවක්කු කපිතාන්වරයෙකු වුණ වෝල්ටර් ඩෝන්බර්ග් දකුණු බර්ලිනයේ කමස්ඩෝෆ් ප්‍රදේශයේ පිහිටි ඩෝන්බර්ගගේ ඝන ඉන්ධන රොකට් පරීක්ෂණ ස්ථානය අසලින් වොන් බ්‍රවුන් සඳහා යුද්ධෝපකරණ දෙපාර්තමේන්තුවේ පර්යේෂණ මධ්‍යස්ථානයක් සූදානම් කරලා දෙනවා. 1934 වසරේ අවසානයේ වෙනකොට ඔහුගේ කණ්ඩායම රොකට් දියත් කිරීම් කීපයක්ම සිදු කරලා තිබුණා වගේම ඉන් දෙකක් පිළිවෙලින් කිලෝමීටර් 2.2ක් සහ කිලෝමීටර් 3.5ක උසකට ළඟා වෙන්න සමත් වෙනවා. ඒ කාලයේදී බොහෝ ජර්මානුවන් ඇමරිකානු භෞතික විද්‍යාඥයෙක් වුණ රොබර්ට් එච් ගොඩාඩ්ගේ පර්යේෂණ කෙරෙහි උනන්දුවක් දක්වනවා. 1939ට කලින් ජර්මානු ඉංජිනේරුවන් සහ විද්‍යාඥයන් සමහර අවස්ථාවලදී තාක්ෂණික ප්‍රශ්න පිළිබඳව ගොඩාඩ් සමග ඍජුවම සම්බන්ධ වෙලා තියෙනවා. මේ කාලය තුලදී වොන් බ්‍රවුන් විවිධ සංගරාවල තිබුණු ගොඩාඩ්ගේ සැලසුම් අධ්‍යයනය කරනවා වගේම ඒවා ඇග්‍රිගට් A නමින් හඳුන්වපු රොකට් සීරීස් එක නිෂ්පාදනය කිරීම සඳහා ඇතුළත් කරගන්නවා. කමස්ඩෝෆ් පර්යේෂණ මධ්‍යස්ථානයේදී සිදු කරපු දියත් කිරීම් වලදී පළමු ඇග්‍රිගට් ක්ලාස් එකේ රොකට් දෙක ලබාගත් සාර්ථකත්වයෙන් පස්සේ වොන් බ්‍රවුන් සහ පෙයිනමුන්ඩ පර්යේෂණ මධ්‍යස්ථානයේ ඩිසයින් ඔෆිස් එකේ ප්‍රධානියා වුණ වෝල්ටර් රීඩල් එකතු වෙලා 1936 වසරේ ගිම්හානයේදී කිලෝග්‍රෑම් 25000ක තෙරපුම් එන්ජිමක් එහෙමත් නැත්නම් ත්‍රස්ට් එන්ජින් එකක් මත පදනම් වුණ වඩාත් විශාල රොකට්ටුවක් ගැන හිතන්න පටන් ගන්නවා.
ඒ අනුව නිෂ්පාදනය කරපු මොඩල් රොකට් එකක් භාවිතයෙන් සිදු කරපු සාර්ථක ගුවන්ගත කිරීමකින් පැහැදුණු ඩෝන්බර්ග් විසින් ටොන් එකක පේලෝඩ් එකක් සැතපුම් 2ක් හෝ 3ක පිපුරුම් මරයක් සහිත සැතපුම් 172ක පරාසයකට දියත් කළ හැකි සහ රෝඩ් වෙහිකල්ස් භාවිතයෙන් ප්‍රවාහනය කළ හැකි වීම යන හමුදා අවශ්‍යතාවලට අනුකූලව රොකට් එකක් නිෂ්පාදනය කිරීමට ඔවුන්ට නියම කරනවා. 1936 ජූලි මාසයේදී සිදුවන A3 සීරීස් එකේ රොකට් වල අහිතකර වායුගතික ස්ථායීතා පරීක්ෂණ හේතුවෙන් A4 ව්‍යාපෘතිය කල්දැමීමෙන් අනතුරුව 1937 දී ජර්මන් රොකට් සයන්ටිස්ට් කෙනෙක් වුණ වෝල්ටර් තියෙල් විසින් කරදරකාරී A3 සීරීස් එක භාවිතයෙන් ප්‍රතිනිර්මාණය කරපු මෝටරයක් භාවිතා කරමින් නිර්මාණය කරපු A5 පරිමාණයේ පරීක්ෂණ ආකෘතියක පුළුල් පරීක්ෂණ දියත් කිරීම මාලාවකින් පස්සේ වොන් බ්‍රවුන් විසින් A4 රොකට් සීරීස් එකේ පර්ෆෝමන්ස් එක තහවුරු කරනවා වගේම නාසි හමුදාව සඳහා A4 සීරීස් එකේ රොකට් නිර්මාණය සහ ඉදිකිරීම සඳහා යනවම 1938ත් 1939ත් අතර කාලයේදී ඔවුන්ට හිමි වෙනවා. 1939 සැප්තැම්බර් 28ත් 30ත් අතරතුර රොකට් ගැටලු විසඳීම වෙනුවෙන් කෙරුණු විශ්වවිද්‍යාල පර්යේෂණවලට අරමුදල් සැපයීම ආරම්භ කිරීම සඳහා ඩෙයර් ටක් ඩෙයර් වයිස් හයිට් එහෙමත් නැත්නම් ඉංග්‍රීසි භාෂාවට අනුව ද ඩේ ඔෆ් විස්ඩම් සමුළුව පෙයිනමුණ්ඩ රිසර්ච් සෙන්ටර් එකේදී රැස් වෙනවා. මේ අනුව 1941 අගභාගයේ වෙනකොට පෙයිනමුණ්ඩ හමුදා පර්යේෂණ මධ්‍යස්ථානය A4 රොකට් වල සාර්ථකත්වයට අත්‍යවශ්‍ය තාක්ෂණයන්ගෙන් සමන්විත වෙනවා. A4 සඳහා අවශ්‍ය වුණ ප්‍රධාන තාක්ෂණයන් වුණේ විශාල ද්‍රව ඉන්ධන රොකට් එන්ජින්, සුපර්සොනික් ඒරෝඩයිනමික්ස්, ගයිරොස්කොපික් ගයිඩන්ස් සහ ජෙට් පාලනයට අවශ්‍ය වුණ රඩර්ස් කියන කොටස් හතරයි. කොහොම වුණත් මේ කාලයේ වෙනකොට ඇඩොල්ෆ් හිට්ලර් V2 ප්‍රොජෙක්ට් එක ගැන විශේෂයෙන් පැහැදුනේ නැහැ කියලායි සඳහන් වෙන්නේ. ඒකට හේතුව වුණේ මේ රොකට් දිගු පරාසයක් සහ බොහෝ ඉහළ පිරිවැයක් සහිත කාලතුවක්කු කවචයක් පමණක් කියලා හිට්ලර් අදහස් කරපු නිසායි. 1943 සැප්තැම්බර් මාසයේ මුල් භාගයේදී A4 රොකට් සංවර්ධනය ප්‍රැක්ටිකලි සම්පූර්ණ කරලා තියෙන්නේ කියලා බ්‍රවුන් විසින් දිගුදුර බෝම්බ හෙළීමේ කොමිසමට සහතික වෙනවා. ඒ වුණත් 1944 වසරේ මැද භාගයේ වෙනකොටත් සම්පූර්ණ A4 කොටස් ලයිස්තුවක් ලබාගෙන තිබුණේ නැහැ. කොහොම වුණත් හිට්ලර් මේ කාලයේ වෙනකොට මේ රොකට් ඩිවෙලොප්මන්ට් ටීම් එකේ උද්‍යෝගය ගැන පැහැදෙනවා වගේම ජර්මන් මොරාල් එක පවත්වා ගැනීම සඳහා වන්ඩර් වෙපන් එකක් ඔහුට අවශ්‍ය වෙනවා. මේ නිසා හිට්ලර් A4 ප්‍රොටෝටයිප් එක අනුව සැලසුම් කරපු V2 රොකට් විශාල සංඛ්‍යාවක් නිෂ්පාදනය කරන්න නාසි ඉංජිනේරුවන්ට නියෝග කරනවා. මේ අනුව V2 මිසයිල නිෂ්පාදනය කරනු ලබන්නේ සිරකරුවන් 20000ක් මියගිය නාසි රැඳවුම් කඳවුරක් වුණ මිටෙල් බව් ඩෝරා කඳවුරේ සිරකරුවන් යොදාගෙන ජර්මානු භූගත කර්මාන්ත ශාලාවක් වුණ මිටෙල් වයාක් ගොඩනැගිලි සංකීර්ණය තුලදී 1943 වසරේදී හෙන්රිච් මේයර්ගේ නායකත්වයෙන් යුත් ඔස්ට්‍රියානු විප්ලව කණ්ඩායමක් V2 රොකට්ටුවේ අංග සම්පූර්ණ සැලසුම් කීපයක් ඇමරිකානු උපාය මාර්ගික සේවා කාර්යාලයට යවන්න සමත් වෙනවා. ඒ වගේම ඔවුන් විසින් මිත්‍රපාක්ෂික බෝම්බකරුවන්ට ගුවන් ප්‍රහාර එල්ල කිරීමට හැකිවන පරිදි පෙයිනමුණ්ඩ පර්යේෂණ මධ්‍යස්ථානයේ ආකාරයේ වීරොකට් නිෂ්පාදනාගාරවල ස්ථානීය රූප සටහන් මිත්‍රපාක්ෂික සංග්‍රාමික බලකාය වෙත ලැබෙන්න සලස්වනවා. මේ තොරතුරු ඔපරේෂන් ඕවර්ලෝඩ් සඳහා මූලික මෙහෙයුම් දෙක වුණ ඔපරේෂන් ක්‍රොස්බෝ සහ ඔපරේෂන් හයිඩ්‍රා සඳහා විශේෂයෙන් වැදගත් වෙනවා. කොහොම වුණත් මේ කැරලි කණ්ඩායම ඉක්මනින්ම ගෙස්ටාපෝ පොලිසිය විසින් අල්ලගන්නවා වගේම ඒ අතරින් බොහෝ සමාජිකයන් ඝාතනය කරනවා. ඊළඟට අපි බලමු මේ V2 රොකට්ටුවේ තාක්ෂණික විස්තර මොනවද කියලා. A4 රොකට් වල ඉන්ධන සඳහා B-ස්ටොෆ් නමින් හඳුන්වපු 175ක එතනෝල් හා 125ක ජල මිශ්‍රණයක් සහ ඔක්සිකාරකයේ සඳහා A-ස්ටොෆ් නමින් හඳුන්වපු ලික්විඩ් ඔක්සිජන් භාවිතා කරනවා. මෙහිදී ජලය මගින් ෆ්ලේම් ටෙම්පරේචර් එක අඩු කරලා වාෂ්ප බවට හැරවීමෙන් සිසිලන කාරකයක් විදියට ක්‍රියා කරනවා. මෙමගින් සුමට දහනයක් ඇති කිරීමෙන් තාපාතතිය අඩු කරපු නිසා රොකට් එක වැඩි ත්‍රස්ට් එකක් හෙවත් තෙරපුමක් ලබා ගන්න සමත් වෙනවා. අඩි 45යි අඟල් 11ක උසකින් යුක්ත මේ V2 රොකට්ටුවේ වෝහෙඩ් එක මීටර් 5යි අඟල් 5ක්. ඒ කියන්නේ මීටර් 1යි සෙන්ටිමීටර් 65ක විස්කම්භයකින් සමන්විත වුණා. ඒ වගේම රොකට්ටුවේ පහළ රඩර් කොටසේ විස්කම්භය අඩි 11යි අඟල් 8ක් හෙවත් මීටර් 3යි සෙන්ටිමීටර් 56ක් සහ පුපුරණ ද්‍රව්‍ය සමගින් රොකට්ටුවේ මුළුබර රාත්තල් 27557ක්. ඒ කියන්නේ කිලෝග්‍රෑම් 12500ක් පමණ වුණා කියලායි වාර්තාවල දැක්වෙන්නේ. දියත් කිරීමේදී V2 රොකට්ටුව තමන්ගේම බලයෙන් තප්පර 65ක් දක්වා ධාවනය වුණා වගේම ඇතුළත සවි කරලා තිබුණ ප්‍රෝග්‍රෑම් මෝටර් එකක් මගින් එන්ජින් ෂට් ඩවුන් එක සිදුවෙන තුරු නිශ්චිත කෝණයකින් මිසයිලේ ආනතිය රඳවා ගන්නවා. ඉන් අනතුරුව රොකට්ටුව නිදහසේ පහළට වැටෙන බැලස්ටික් ගමන්පතයක දිගටම පැවතුණා. එන්ජිම වසා දැමීමෙන් පස්සේ රොකට්ටුව කිලෝමීටර් 80ක් හෙවත් අඩි 264000ක උසකට ළඟා වුණා කියලායි වාර්තාවල දැක්වෙන්නේ. නිර්මාණකරුවන්ට තිබුණ ලොකුම හිසරදේ වුණේ මිසයිල් වෝහෙඩ් එකයි.
වෝහෙඩ් එක සඳහා පුපුරණ ද්‍රව්‍ය විදියට ඇමටෝල් 6040 යොදාගෙන තිබුණා වගේම ඉලෙක්ට්‍රික් කන්ටැක්ට් ෆියුස් එකක් මගින් වෝහෙඩ් එක පුපුරවා හැරනු ලැබුවා. ඇමටෝල් සතු ස්ථායීතාවය උන්ට මේ සඳහා ලොකු වාසියක් වුණා. වෝහෙඩ් එක ඝනකම් ග්ලාස් වූල් එකකින් ආරක්ෂා කරලා තිබුණත් මිසයිල් එක නැවත ඇතුල් වීමේ අධීරයේදී පුපුරා යාමේ අවදානමක් තිබුණා. කිලෝග්‍රෑම් 975ක බරකින් යුක්ත වෝහෙඩ් එකේ පුපුරණ ද්‍රව්‍ය කිලෝග්‍රෑම් 910ක් අඩංගු වුණා. වෝහෙඩ් එකේ බර අණුව පුපුරණ ද්‍රව්‍ය ප්‍රතිශතයේ 93ක් වුණා වගේම මේ ප්‍රමාණය අනිකුත් වර්ගවල වෝහෙඩ් සමග සංසන්දනය කිරීමේදී ඉතා ඉහළ අගයක පැවතුණා. V2 රොකට් වල ඉන්ධන ටැංකිය වල අයිස් සෑදීම වැළැක්වීම සඳහා ආරක්ෂිත ආවරණයක් විදියටත් ග්ලාස් වූල් එකක් භාවිතා කරලා තියෙනවා. මේ ගැටලුව 1959 දී එක්සත් ජනපද මෙහෙයුම් වලට යොදාගත් බැලූන් ටැංක් ඩිසයින් එකකින් සමන්විත SM-65 ඇට්ලස් මිසයිලයේ ආකාරයේ අනිකුත් මුල් බැලිස්ටික් මිසයිල වලටත් බලපාලා තියෙනවා. මේ ටැංකිය වල එතිල් මධ්‍යසාර කිලෝග්‍රෑම් 4173ක් සහ ඔක්සිජන් කිලෝග්‍රෑම් 5553ක් අඩංගු වෙලා තිබුණා කියලායි සඳහන් වෙන්නේ. SM-65 ඇට්ලස් කියන්නේ එක්සත් ජනපදයේ විසින් නිර්මාණය කරපු පළමුවෙනි අන්තර්මහද්වීපික බැලිස්ටික් මිසයිල් එකයි. නිෂ්පාදනය කරපු V2 රොකට්ස් පේන්ට් කිරීම බොහෝ දුරට විවිධ වෙනස්කම් සහිත ඉරිතලාගිය දාර සහිත රටාවක් වුණත් යුද්ධයේ අවසාන කාලයේදී සරල ඔලිව් කොළ පැහැති රොකට් කීපයකුත් භාවිතා කරලා තියෙනවා. පරීක්ෂණ අතරතුර රොකට්ටුව ලාක්ෂණික කළුසුදු චෙස් බෝඩ් පැටර්න් එකකින් පේන්ට් කරනවා වගේම එමගින් චලනය වීමේදී රොකට්ටුව එහි සිරස් අක්ෂය වටා භ්‍රමණය වෙනවද කියලා තීරණය කරන්න උපකාරී වුණා. රොකට්ටුවේ මුල් ජර්මනු නාමයේ V2 නමින් හයිෆනේට් නොකළ ආකාරයෙන් දැක්ුණත් ලයිෆ් සංග්‍රහ වගේ එක්සත් ජනපද ප්‍රකාශන 1944 දෙසැම්බර් තරම් මුල් කාලයේදී V-2 නමින් හයිෆනේට් කරපු ආකාරය භාවිතා කරන්න පටන් ගන්නවා. ඊළඟට අපි බලන්න යන්නේ V2 රොකට්ස් වල නිෂ්පාදන කටයුතු සිදුවුණේ කොහොමද කියලයි. 1942 මාර්තු 27 වෙනිදා ඩෝන්බර්ගර් විසින් නිෂ්පාදන සැලසුම් වලට අනුව චැනල් වෙරළ තීරයේ V2 රොකට් දියත් කිරීමේ ස්ථානයක් ගොඩනගන්න යෝජනා කරනවා. ඩෝන්බර්ගර්ගේ යෝජනාව අනුව යමින් 1942 දෙසැම්බර් මාසයේදී ජර්මනු වාස්තු විද්‍යාඥයෙක් වුණ ඇල්බර්ට් ස්පියර් විසින් මේජර් තොම් සහ ආචාර්ය ස්ටයින්හොෆ්ට වොටන් අසල ස්ථානය නැවත පරීක්ෂා කරන්න නියෝග කරනවා. මීට සමගාමීව පෙයිනමුන්ඩ සහ දකුණු ජර්මනියේ ෆිද්රිස් හාෆන් ගොඩනැගිලි සංකීර්ණවල එකලස් කිරීමේ කාමර ස්ථාපිත කරන්න නාසි හමුදාව කටයුතු කරනවා. 1943 දී තුන්වන කර්මාන්ත ශාලාවක් විදියට දකුණු ඕස්ට්‍රියාවේ රෙක්ස්වර්ක් කර්මාන්ත ශාලාව නිෂ්පාදන ක්‍රියාවලියට එකතු කරනවා. 1942 දෙසැම්බර් 22 වෙනිදා හිට්ලර් මහා පරිමාණ V2 රොකට් නිෂ්පාදනය සඳහා නියෝගයට අත්සන් කරනවා වගේම 1943 ජූලි වෙනකොට අවසාන තාක්ෂණික දත්ත සූදානම් වෙයි කියලා ඇල්බර්ට් ස්පියර් උපකල්පනය කරනවා. කොහොම වුණත් 1943 සරත් සමය වෙනකොට පවා බොහෝ ගැටලු තවමත් නිරවුල් කර ගැනීමට ඉතුරු වෙලා තිබුණා. 1943 ජනවාරි 8 වෙනිදා ඩෝන්බර්ගර් සහ වොන් බ්‍රවුන් ඇල්බර්ට් ස්පියර්ව හමු වෙන්න පැමිණෙනවා. ටොඩ් සංවිධානයේ ප්‍රධානියා විදියට චැනල් වෙරළ තීරයේ දියත් කිරීමේ ස්ථානයේ ගොඩනැගීම වහාම ආරම්භ කරන්න Taman බාර ගන්නවා කියලා මේ සාකච්ඡාව අවසානයේදී ස්පියර් ප්‍රකාශ කරනවා වගේම කර්මාන්ත කළමනාකරුවෙක් වුණ ගර්හාඩ් ඩගන්කොල්බ් යටතේ A4 නිෂ්පාදන කමිටුවක් පිහිටුවන්න කටයුතු කරනවා. 1943 මැයි 26 වෙනිදා ජර්මනු විදුලි උපකරණ සමාගමක් වුණ ඇල්ගමයින ඉලෙක්ට්‍රිසිටේට්ස් ගෙෂෙල්ෂාෆ්ට් හෙවත් AEG සමාගමේ අධ්‍යක්ෂකවරයා වුණ පීටර්සන්ගේ සභාපතිත්වයෙන් යුක්ත දිගුදුර බෝම්බ හෙළීමේ කොමිසම V1 සහ V2 ස්වයංක්‍රීය දිගුදුර අවි සමාලෝචනය කිරීම සඳහා පෙයිනමුන්ඩ ගොඩනැගිලි සංකීර්ණය තුළදී රැස් වෙනවා. මේ සාකච්ඡාව සඳහා ඇල්බර්ට් ස්පියර්, එයා මාෂල් එර්හාඩ් මිල්ෂ්, අඩ්මිරල් කාල් ඩෝනිට්ස්, කර්නල් ජෙනරල් ෆීඩ්රික් ෆ්‍රොම් සහ ප්‍රයිම් මිනිස්ටර් කාල් සෝර් සහභාගී වෙනවා. මේ වෙනකොට ආයුධ දෙකම සංවර්ධන කටයුතු වල අවසාන අදියරට පැමිණලා තිබුණා වගේම ආයුධ දෙකම මහා පරිමාණයේ නිෂ්පාදනය කළ යුතු බව හිට්ලර්ට යෝජනා කිරීමට මේ කොමිසම තීරණය කරනවා. 1943 ජූලි 7 වෙනිදා මේජර් ජෙනරල් ඩෝන්බර්ගර්, ආචාර්ය වොන් බ්‍රවුන් සහ ආචාර්ය ස්ටයින්හෝෆ් නැගෙනහිර පෙරමුණේ හිට්ලර්ගේ පළමුවෙනි යුද හමුදා මූලස්ථානයේ වුණ වුල්ෆ් ලේයහිදී හිට්ලර්ව හමු වෙලා V2 රොකට් වල වර්තමාන තත්ත්වය ගැන හිට්ලර්ට විස්තර කරනවා. මේ හමුවීම සඳහා ඇල්බර්ට් ස්පියර්, ජර්මන් ෆීල්ඩ් මාෂල් විල්හෙල්ම් කීටල් සහ ජෙනරාල් ඇල්ෆ්‍රෙඩ් ජොඩල් කියන හමුදා නිලධාරීනුත් සහභාගී වුණා. ආචාර්ය වොන් බ්‍රවුන් විසින් ඉදිරිපත් කරපු විස්තර කිරීම සඳහා චැනල් කෝස්ට් ෆයරින් බංකර් එකේ පරිමාණාකෘති සහ මයිල වාගන් නමින් හඳුන්වපු V2 රොකට් ප්‍රවාහනය සඳහා යොදාගත් ආධාරක වාහන සමගින් 1942 ඔක්තෝබර් 3 වෙනිදා චැනල් කෝස්ට් ෆයරින් බංකර් එකේදී සිදු කරපු සාර්ථක V2 රොකට් දියත් කිරීමක් වෙනවන චිත්‍රපටයකුත් ඇතුළත් වුණා.
මේ ඉදිරිපත් කිරීම ගැන ඉමහත් පැහැදීමකටපත් වුණ හිට්ලර් පෙයිනමුන්ඩ පර්යේෂණ මධ්‍යස්ථානයේ සිදු කරපු මිසයිල් අත්හදා බැලීම් වලට ප්‍රමුඛතාවය ලබා දෙනවා වගේම V2 රොකට් සඳහා දෙවන දියත් කිරීමේ බංකරයක් ඉදිකිරීමටත් ඔහුට අවශ්‍ය වෙනවා. මේ අතරේදී පවතින කර්මාන්තශාලා 3 සහ නෝඩ්හවුසන් මිටෙල්වෙයාක් කර්මාන්තශාලාව ඉදිකරමින් සිටියේදී මාසයකට V2 රොකට් 2000ක් ඉදිකරන්න කාල් සෝර් සැලසුම් කරනවා. V1 හා V2 මිසයිල් නිෂ්පාදනාගාර ඉලක්ක කරගත්ත බ්‍රිතාන්‍ය ගුවන් බෝම්බ ප්‍රහාර මෙහෙයුමක් වුණ ඔපරේෂන් හයිඩර් ප්‍රහාරයේ සිදුවෙනකොට පෙයිනමුන්ඩ කර්මාන්තශාලාවේ ප්‍රොඩක්ෂන් ලයින් එක සූදානම් වෙලයි තිබුණේ. මේ බෝම්බ ප්‍රහාරයේ ප්‍රධාන ඉලක්ක අතරට නාසි පරීක්ෂණ ස්ථාන, සංවර්ධන කටයුතු, පූර්ව නිෂ්පාදන කටයුතු, නාසි විද්‍යාඥයන් සහ කාර්මිකයන් ජීවත් වූ ජනාවාස, ට්‍රෙසෙන්හයිඩ් කඳවුර සහ වරාය කලාපය ඇතුළත් වුණා. කොහොම වුණත් V2 රොකට් ප්‍රොඩක්ෂන් එකට මේ ප්‍රහාරයෙන් වුණ බලපෑම Taman බලාපොරොත්තු වුණාට වඩා අඩු වගයක් වුණා කියලා මේජර් ජෙනරල් ඩෝන්බර්ග් සඳහන් කරනවා වගේම සති 4 සිට 6 දක්වා ප්‍රමාදයකින් අනතුරුව නිෂ්පාදන කටයුතු නැවත ආරම්භ වෙනවා. ඒ වගේම V2 ප්‍රොඩක්ෂන් ෆැසිලිටි එකට බෝම්බ ප්‍රහාරයෙන් සම්පූර්ණ විනාශයක් සිදු වෙලා කියලා බ්‍රිතාන්‍ය ගුවන් නිරීක්ෂකයන්ට දර්ශනය වෙන ආකාරයට කැමෆ්ලාෂ් මගින් ගොඩනැගිලි ආවරණය කිරීම නිසා ඉදිරි මාස 9 තුළදී තවදුරටත් ප්‍රහාරයන් සිදු වුණේ නැහැ. ඒ වුණත් මේ බෝම්බ ප්‍රහාරයේ ප්‍රතිඵලයක් විදියට ට්‍රෙසෙන්හයිඩ් කඳවුරට දැඩි හානිද සහිතව ජීවිත 735ක් අහිමි වුණා වගේම ආචාර්ය තියෙල්, ඔහුගේ පවුලේ අය සහ ප්‍රධාන ඉංජිනේරු වෝල්ටර්ද ඇතුළුව ඉංජිනේරු ජනාවාසය 178ක් මිය යනවා. මේ හේතුවෙන් ජර්මානුවන් අවසානයේදී V2 රොකට් නිෂ්පාදනයේ කොන්ස්ටයින් ප්‍රදේශයේ භූගත මිටෙල්වෙයා කර්මාන්තශාලාව වෙත ගෙන ගියා වගේම එහිදී බලහත්කාරයෙන් ශ්‍රමය යොදාගෙන V2 රොකට් 5200ක් ඉදිකරනු ලබනවා. හොඳයි. ඊළඟ කොටසින් අපි බලමු මේ V2 රොකට්ස් වල දියත් කිරීමේ ස්ථානවල විස්තර මොනවද කියලා. බ්‍රිතාන්‍ය හයිඩ්‍රා මෙහෙයුමෙන් අනතුරුව දැවැන්ත භූගත බංකර වුණ වොටන්, වයිසර්න්ස් සහ සොට්ෆාස්ට් මගින් හෝ චැට්රුඩු මොලායිවසල වැනි ස්ථාවර ලොන්ච් පෑඩ් වලින් දියත් කිරීමේ මූලික සැලසුම් ප්‍රතික්ෂේප කරන හිට්ලර් V2 මිසයිල ජංගමව දියත් කිරීමේ ජෙනරාල් ඩෝන්බර්ගර්ගේ අදහසට කැමැත්ත ප්‍රකාශ කරනවා. ඒ අනුව මේන් ස්ටොරේජ් ඩම්ප් 8ක් සැලසුම් කරලා තිබුණා වගේම ඉන් 4ක් 1944 ජූලි මාසයේ වෙනකොට නිම කරලා තිබුණා. සැලසුම් වලට අනුව V2 මිසයිලය ප්‍රායෝගිකව ඕනෑම තැනක දියත් කිරීමේ හැකියාව තිබුණත් වනාන්තර හරහා දිවෙන මාර්ග විශේෂයෙන් නාසි හමුදාවේ ප්‍රියතම ස්ථානය වුණා. මේ දියත් කිරීමේ පද්ධතිය කෙතරම් ජංගම සහ කුඩාද කියලා කියනවා නම් 1945 ජනවාරි 1 වෙනිදා නාසි හමුදාව විසින් නෙදර්ලන්තයේ අසල කලාපයේ ක්‍රියාත්මක වුණ මිත්‍රපාක්ෂික ගුවන් යානා කඳවුරු විනාශ කිරීම අරමුණු කරගැනීමෙන් දියත් කරපු ඔපරේෂන් බූඩන් ප්ලටර් ප්‍රහාරයේදී මිත්‍රපාක්ෂික ගුවන් යානා බලයනියට අල්ලගන්න හැකියාව ලැබෙන්නේ නෙදර්ලන්තයේ ලොචෙම් නගරයේ අසලදී ක්‍රියාත්මක කරපු එක මයිල වාගන් එකක් පමණයි. නවතම සැලසුම් වලට අනුව ප්‍රමාණවත් V2 රොකට් සැපයුමක් සහිතව උපරිම උත්සාහයකින් දිනකට 100ක් බැගින් සතියකට අවම වශයෙන් V2 මිසයිල 350ක අඛණ්ඩ අනුපාතයකින් දියත් කිරීමට හැකියාවක් තියෙනවා කියලා නාසි හමුදාව විසින් ඇස්තමේන්තුගත කරලා තිබුණා. ඊළඟ කොටසෙන් අපි බලන්න යන්නේ V2 රොකට්ස් වල මෙහෙයුම් ඉතිහාසය මොන වගේ වුණාද කියලයි. 1943 නොවැම්බර් මාසයේ අවසාන දිනවලදී ප්‍රංශයේ ක්‍රියාත්මක වුණ ෆින්ෆුන් සෙර්චිස් සුවබෙසෙන්රන් ෆෙයාවෙන්දොන් හෙවත් 65th Army Corps for Special Deployment යනුවෙන් හඳුන්වපු හමුදා බලයනීය කමාන්ඩින් ඔෆිසර් වුණ ජෙනරාල් ඩ ආටිලරි සුව ෆෙයාෆියෝගන් එරික් හයිනමන් නම් හමුදා ප්‍රධානියා V2 රොකට් වල මෙහෙයුම් භාවිතය සඳහා වග කියන්න ඕන කියලායි වාර්තාවල දැක්වෙන්නේ. ජෙනරාල් ඩ ආටිලරි සුව ෆෙයාෆියෝගන් කියලා කියන්නේ ඉංග්‍රීසි භාෂාවට අනුව ජෙනරල් ඔෆ් ආටිලරි ඇට් ඩිස්පොසල් කියන තේරුම දෙන වචනය විදියට හඳුන්වන්න පුළුවන්. මේ අනුව 1943 අගභාගයේදී දියත් කිරීමේ බලයනි 3ක් පිහිටවනු ලබනවා. පෝලන්තයේ ග්‍රොස්බෝන් නුවර පිහිටවපු 836 වෙනි කාලතුවක්කු බලයනිය සහ පෝලන්තයේ නොවෝගාඩ් නගරයේ පිහිටවපු 485 වෙනි සහ 962 වෙනි කාලතුවක්කු බලයනි දෙක මේ කණ්ඩායම 3 විදියට හඳුන්වන්න පුළුවන්. 1944 සැප්තැම්බර් මාසයේදී 444 වෙනි කාලතුවක්කු බලයනියේ පුහුණු කිරීම අතරතුරදී සටන් මෙහෙයුම් ආරම්භ වෙනවා. 1944 සැප්තැම්බර් 2 වෙනිදා 500 වෙනි SS රොකට් ලොන්චර් බැටාලියන් එක පිහිටවනවා වගේම ඔක්තෝබර් මාසයේ වෙනකොට SS ලුතිනන්ට් ජෙනරාල් හාන්ස් කම්ලර්ගේ යන යටතේ සියලුම SS ඒකකවල මෙහෙයුම් පාලනය ලබා ගන්නවා. 1944 අගෝස්තු 29 වෙනිදා හිට්ලර් විසින් හැකි ඉක්මනින් V2 ප්‍රහාර ආරම්භ කරනවා කියලා ප්‍රකාශ කිරීමෙන් අනතුරුව ප්‍රහාරය ආරම්භ වුණේ 1944 සැප්තැම්බර් 7 වෙනිදා ප්‍රංශයේ පැරිස් නගරයේ වෙතට V2 රොකට් දෙකක් දියත් කිරීමත් සමගයි. මෙහි තිබුණ විශේෂත්වය තමයි මිත්‍රපාක්ෂිකයන් විසින් ඊට සති දෙකකටත් අඩු කාලයකට කලින් පැරිස් නගරයේ ජර්මානු පාලනයෙන් මුදවාගෙන තිබීම. කොහොම වුණත් දියත් කිරීමෙන් ටික වේලාවකට පස්සේ මේ V2 රොකට් දෙකම කඩාගෙන වැටෙනවා.
ඉන් අනතුරුව සැප්තැම්බර් 8 වෙනිදා ජර්මන් හමුදාව විසින් පැරිස් නගරය වෙතට තනි V2 රොකට් එකක් දියත් කරනවා වගේම ඒ ප්‍රහාරයෙන් පොට් ඩිටලි නගරය අසල සුළු හානියක් සිදු කරනවා. මීට අමතරව 485 වෙනි කලතුවක්කු බලයනිය විසින් එදිනම හවස 6:43 පමණ වෙනකොට ලන්ඩන් නගරයට එරෙහිව හේග් නගරයේ සිට දියත් කරන ලද V2 රොකට් ප්‍රහාරයක් ද ඇතුළුව තවත් මිසයිල් දියත් කිරීම් දෙකක් සිදු කරනවා. මින් පළමු ප්‍රහාරයේ විශේෂත්වය වෙන්නේ නාසි හමුදාව විසින් ලන්ඩන් නගරයට එරෙහිව දියත් කරපු පළමු V2 රොකට් ප්‍රහාරය මේ වීමයි. මේ ප්‍රහාරයෙන් බටහිර ලන්ඩනයේ චිස්වික් ප්‍රදේශයේ නගරවාසීන් 3 දෙනෙක් මිය යනවා. කොහොම වුණත් දෙවැනි V2 මිසයිලේ එසෙක්ස් ප්‍රාන්තයේ එපින් නගරයට කඩාගෙන වැටුණත් ඉන් කිසිම හානියක් සිදු වෙන්නේ නැහැ. ලන්ඩන් නගරවාසීන් අතර භීතිය පැතිරවීම හෝ ජර්මානු හමුදාවන්ට වැදගත් බුද්ධි තොරතුරු ලබා දීම ගැන සැලකිලිමත් වුණ බ්‍රිතාන්‍ය රජය මුලදී කිසිම ආකාරයක නිල ප්‍රකාශයක් නිකුත් නොකර පිපිරීම් වලට හේතුව සැඟවීමට උත්සාහ කරනවා වගේම දෝෂ සහිත ප්‍රධාන ගෑස් මාර්ගවලට මේ පිපිරීම් ආදේශ කරමින් දොස් පවරනවා. කොහොම වුණත් මහජනතාව මේ පැහැදිලි කිරීම විශ්වාස නොකරනවා වගේම V2 රොකට් ෆ්ලයින් ගෑස් මේන්ස් හෙවත් පියාඹන ගෑස් මාර්ග විදියට හඳුන්වන්න පටන් ගන්නවා. අවසානයේදී ජර්මානුවන් විසින්ම මේ V2 රොකට් ප්‍රහාර පිළිබඳව 1944 නොවැම්බර් 8 වෙනිදා නිවේදනය කිරීමෙන් අනතුරුව එංගලන්තයේ පසුගිය සති කිහිපය තුළ ජර්මානු රොකට් ප්‍රහාරයකට ලක් වෙලා තියෙනවා කියලා බ්‍රිතාන්‍ය අගමැති වින්ස්ටන් චර්චිල් පාර්ලිමේන්තුවට සහ ලෝකයට දැනුම් දෙනවා. ඉන් දින කිහිපයකට පස්සේ V2 මෙහෙයුමේ පාලනයේ නාසි විශේෂ SS හමුදා කණ්ඩායමක් වුණ වොෆන් SS වෙත මාරු කරනවා. මේ අනුව ආරම්භ කරපු ජර්මානු V2 රොකට් දියත් කිරීමේ ඒකකවල ස්ථාන කීප වතාවක් වෙනස් වෙනවා. උදාහරණයක් විදියට 1944 සැප්තැම්බර් මාසයේදී 444 වෙනි කාලතුවක්කු ඒකකය නිරිත දිග නෙදර්ලන්තයට පැමිණෙනවා. සෙරුස්කර්ග් ගම්මානයේ අසල පිට්ටනියක පිහිටවපු ලොන්ච් පැඩ් මගින් සැප්තැම්බර් 15 සහ 16 දිනවල V2 මිසයිල් 5ක් දියත් කරනවා වගේම 18 වෙනිදා දියත් කරපු ප්‍රහාර දෙකෙන් එකක් සාර්ථක වුණත් දෙවෙනි ප්‍රහාරය අසාර්ථක වෙනවා. එදිනම මිසයිලයක් රැගෙන ගිය වාහනයක් වැරදි හැරවීමක් ගැනීම හේතුවෙන් සෙරුස්කර්ග් ප්‍රදේශයේදීම විනාශ වෙනවා වගේම මේ හේතුවෙන් ගම්වැසියෙකුට ආයුධයේ ඡායාරූප කීපයක් රහසිගතව ලබා ගන්න අවස්ථාව උදා කරලා දෙනවා. මේ ඡායාරූප ලන්දේසි කැරලිකරුවන් පිරිසක් විසින් ලන්ඩන් නගරය වෙතට හොර රහසේ අරගෙන යනවා. ඉන් අනතුරුව නාසි දියත් කිරීමේ ඒකකය වයිඹදිග නෙදර්ලන්තයේ ගාස්ටලන් ප්‍රදේශයේ රිජ්ස් ගම්මානයේ අසල වනාන්තරයට මේ ලොන්ච් පැඩ්ස් අරගෙන යන්නේ මිත්‍ර පාක්ෂිකයන් විසින් V2 රොකට් තාක්ෂණය අල්ලා නොගන්නා බව සහතික කිරීම සඳහායි. ලන්ඩන් නගරයේ තම ප්‍රහාරක පරාසයෙන් බැහැරව පැවතීම හේතුවෙන් 444 වෙනි නාසි කලතුවක්කු ඒකකයේ විසින් සැප්තැම්බර් 25 වෙනිදා ඉඳන් මේ ගාස්ටලන් ප්‍රදේශයේ පිහිටවපු ලොන්ච් පැඩ්ස් මගින් V2 මිසයිල් කීපයක් එංගලන්තයේ සෆොක් ප්‍රාන්තයේ ඉප්ස්විච් නගරයට සහ නෝෆෝක් ප්‍රාන්තයේ නෝවිච් නගරවලට එරෙහිව දියත් කරනවා. ඒ වුණත් ප්‍රහාරක පරාස ගණනය කිරීමේ දෝෂ හේතුවෙන් මේ V2 මිසයිල් ඔවුන්ගේ ඉලක්කගත නගරවලට පහර දෙන්නේ නැහැ. ඉන් ටික කාලයකට පස්සේ ඇඩොල්ෆ් හිට්ලර් විසින්ම නියෝග කරපු විදියට එංගලන්තයේ ලන්ඩන් නගරය සහ බෙල්ජියමේ ඇන්ට්වර්ප් නගරයේ පමණක් නම් කරපු ඉලක්ක විදියට පවතිනවා. 1944 ඔක්තෝබර් 12 ඉඳන් 20 දක්වා කාලය තුල ඇන්ට්වර්ප් නගරයේ V2 රොකට් ප්‍රහාරවල ඉලක්කය බවට පත් වෙනවා වගේම ඉන් අනතුරුව කාලතුවක්කු ඒකකයේ නෙදර්ලන්තයේ හේග් නුවර වෙත ගෙන යනු ලබනවා. මේ ආකාරයට ආරම්භ කරන ලද ප්‍රහාරයන් මගින් ඉදිරි මාස කිහිපය තුළදී මිත්‍රපාක්ෂික රටවල් 4ක් සහ ජර්මනිය මිත්‍රපාක්ෂික ආක්‍රමණවලට අදාළ ඉලක්ක 21ක් වෙත V2 රොකට් 3172ක් පමණ එල්ල කරනු ලබනවා. මේ අනුව බෙල්ජියමේ නගරයන් 6ක් වෙත V2 මිසයිල් 1664ක්, එක්සත් රාජධානියේ නගරයන් 3ක් වෙත V2 මිසයිල් 1402ක්, ප්‍රංශයේ නගරයන් 5ක් වෙත V2 මිසයිල් 76ක්, නෙදර්ලන්තයේ එක් නගරයක් වෙත V2 මිසයිල් 19ක් සහ ජර්මනියේ රෙමාගන් ප්‍රදේශයේ පිහිටි ලූඩෙන්ඩෝෆ් පාලම වෙත V2 මිසයිල් 11ක් නාසි කාලතුවක්කු බලයන් විසින් එල්ල කරනවා. ඇමරිකානු හමුදාවන් අනපේක්ෂිත මොහොතක ලූඩෙන්ඩෝෆ් පාලම ආක්‍රමණය කිරීම මේ අවසාන ප්‍රහාරයට හේතු වුණා. 1945 මාර්තු 7 වෙනිදා ඉඳන් 25 වෙනිදා දක්වා දින 18ක් පුරාවට පැවතුන මේ ගැටුම බැටල් ඔෆ් රෙමාගන් නමින් ප්‍රසිද්ධියට පත් වෙනවා. බෙල්ජියමේ ඇන්ට්වර්ප් නගරයේ 1944 ඔක්තෝබර් මාසයේ ඉඳන් 1945 මාර්තු මාසයේදී යුද්ධය අවසන් වුණ කාලය දක්වා විශාල වීවැපන් ප්‍රහාර සංඛ්‍යාවක් සඳහා ඉලක්කයක් බවට පත් වෙනවා. මේ දරුණු ප්‍රහාරයන් හේතුවෙන් ඇන්ට්වර්ප් නගරවාසීන් 1736 දෙනෙකු මිය ගොස් 4500 දෙනෙකු තුවාල ලබනවා. ඒ වගේම නගරයට ඍජු ප්‍රහාර 590ක් එල්ලවීමත් සමග ගොඩනැගිලි දහස් ගණනකට හානි හෝ සම්පූර්ණයෙන්ම විනාශ වීම සිදු වෙනවා. කොහොම වුණත් ඇන්ට්වර්ප් වරායේ නැවතටාක්වල වරාය ගේට්ටු වලට පහර දීලා වරාය කටයුතු අක්‍රිය කිරීමට හිට්ලර්ගේ තිබුණ බලාපොරොත්තුව නම් ඔවුන්ට ඉටු කරගන්න පුළුවන් වෙන්නේ නැහැ.
යුද්ධයේ අතරතුර තනි රොකට් ප්‍රහාරයකින් සිදුවන විශාලතම ජීවිත හානිය 1944 දෙසැම්බර් 16 වෙනිදා සිදු වුණා වගේම ඇන්ට්වර්ප් නගරයේ ජනාකීර්ණ සිනමාරෙක්ස් ගොඩනැගිල්ලේ වහලයට කඩාගෙන වැටුණු V2 රොකට් ප්‍රහාරයකින් ගොඩනැගිල්ල තුල හා ඒ අවට රැඳිලා හිටිය මිනිසුන් 567 දෙනෙක් මිය ගිහින් තවත් 291 දෙනෙක් තුවාල ලබනවා. මීට අමතරව ලන්ඩන් නගරයට එල්ල වුණ V2 ප්‍රහාර වලින් සිවිල් වැසියන් 2754ක් මිය ගියා වගේම තවත් 6523 දෙනෙක් තුවාල ලැබුවා කියලා ඇස්තමේන්තු ගත කරලා තියෙනවා. අනුපාතයක් විදියට ගත්තොත් එක V2 රොකට්ටුවකට පුද්ගලයන් 2 දෙනෙක් මිය ගිහින් තියෙනවා. මුල් භාවිතයේදී ලන්ඩනයේ සිදු වුණු මරණ සංඛ්‍යාව හිට්ලර්ගේ සම්පූර්ණ අපේක්ෂාවන් සපුරාලන්න ප්‍රමාණවත් වෙන්නේ නැහැ. ඒකට හේතුව වුණේ නාසි ඉංජිනේරුවන් ඒ වෙනකොට V2 මිසයිල් වල ඇකියුරසි එක පරිපූර්ණ මට්ටමකට ගෙනවිත් නොතිබීම හේතුවෙන් බොහෝ රොකට් වැරදි ලෙස යොමු කිරීම නිසා හානියක් රහිතව පුපුරා යාමයි. කොහොම වුණත් යුද්ධය අතරතුරදී විශේෂයෙන් ලයිට් ස්ට්‍රාල් හෙවත් රේඩියෝ මාර්ගෝපදේශ කදම්බ පද්ධතිය භාවිතා කරපු යුනිට්ස් ආධාරයෙන් දියත් කරපු V2 රොකට්ස් වල නිර්වද්‍යතාවය වැඩි කරගන්න නාසි හමුදාව සමත් වෙනවා. මේ ආකාරයට ඉලක්කවලට පහර දුන්න මිසයිල් ප්‍රහාර හේතුවෙන් විශාල ජීවිත හානි සංඛ්‍යාවක් සිදු වෙනවා. මේ නිසා බ්‍රිතාන්‍ය බුද්ධ්‍යංශ විසින් මේ නාසි ප්‍රහාරකාවියේ කාර්යක්ෂමතාවයට බාධා කරන්න කටයුතු කරනවා. ඒ අනුව ඔවුන්ගේ ඩබල් ක්‍රොස් සිස්ටම් එක හරහා අසත්‍ය වාර්තා යවමින් V2 රොකට් ඔවුන්ගේ ලන්ඩන් ඉලක්කවලට සතපුම් 10 සිට 20 දක්වා ඒ කියන්නේ කිලෝමීටර් 16 සිට 32 දක්වා දුරක් ඉක්මවා ගමන් කරනවා කියලා ප්‍රචාරය කරනවා. ඔවුන්ගේ වාසනාවට මේ උපක්‍රමය ක්‍රියාත්මක වෙනවා. ඉන් අනතුරුව එල්ල වුණ ලන්ඩන් නගරයේ ඉලක්ක කරගත්ත V2 මිසයිල් වලින් භාගයකටත් වඩා ලන්ඩන් සිවිල් ආරක්ෂක කලාපයට වඩා අඩු පරාසයකින් බිමට පතිත වෙනවා. පරාසය නැවත ක්‍රමාංකනය කිරීමේදී සිදුවන වැරදි හේතුවෙන් ඉන් අනතුරුව යවන ලද බොහෝ මිසයිල් කෙන්ට් ප්‍රාන්තයේ අඩු ජනාකීර්ණ ප්‍රදේශවලට කඩාගෙන වැටෙනවා. යුද්ධයේ ඉතිරි කාලය සඳහා බ්‍රිතාන්‍ය බුද්ධ්‍යංශ විසින් මේ අසාර්ථක රොකට් දියත් කිරීම බ්‍රිතාන්‍ය අගනුවරට පහර දෙමින් විශාල ජීවිත හානි සිදු කරන බව අඟවන ව්‍යාජ වාර්තා නැවත නැවතත් යැවීමෙන් මේ උපක්‍රමය පවත්වාගෙන යනවා. 1945 මාර්තු 7 වෙනිදා සිදු වුණ රෙමාගන් සටනේදී එක්සත් ජනපද හමුදාව ලුඩෙන්ඩෝෆ් පාලම අල්ලා ගැනීමෙන් අනතුරුව ජර්මානු බෝම්බ හෙළන ගුවන් යානා, බර කාලතුවක්කු, මිසයිල් ලෝන්චර්ස්, V2 රොකට් සහ ෆ්‍රොග්මෙන් යනුවෙන් පසු කාලකදී ලෝකයේ පුරාම ප්‍රසිද්ධියට පත්වුණු ක්‍රීග්ස්මරීන හෙවත් නාසි නාවික හමුදාවේ දිගුදුර විහිදුම් බලකා බලයනි පවා භාවිතා කරමින් ජර්මානුවන් මේ පාලම විනාශ කිරීමට දරුණු ප්‍රහාරයක් දියත් කරනවා. ඒ අනුව දින 10ක් පුරා පැවතුන මේ දරුණු සටන අවසානයේදී ඒ කියන්නේ 1945 මාර්තු 17 වෙනිදා ඔවුන් ලුඩෙන්ඩෝෆ් පාලමට V2 මිසයිල් 11ක් එල්ල කරනවා. මේ ප්‍රහාරය උපායශීලී ඉලක්කයකට එරෙහිව ඔවුන්ගේ පළමු භාවිතය සහ යුද්ධය අතරතුර ජර්මානු ඉලක්කයකට ප්‍රහාරයන් එල්ල කරපු එකම අවස්ථාව විදිහට ඉතිහාසයට එක් වෙනවා. මේ ප්‍රහාරයේදී ඔවුන්ට වඩාත් ඉහළ ඇකියුරසි එකක් තිබුණ ලයිස්ට්‍රාල් උපාංගය භාවිතා කරන්න නොහැකි වුණේ ඒ උපාංගය ඇන්ට්වර්ප් නගරයේ දිශාවට යොමු කරලා තිබීම හේතුවෙන් වෙනත් ඉලක්කයකට පහසුවෙන් සකස් කිරීමට නොහැකි වීම නිසායි. මේ නිසා නෙදර්ලන්තයේ හෙලන්ඩූන් අසල ඉඳන් දියත් කරපු එක මිසයිලයක් උතුරු දිශාවට කිලෝමීටර් 64ක් දුරින් පිහිටි කොලෝන් නගරයේ තරම් දුරකින් පතිත වෙන අතරේදී තවත් මිසයිලයක් පාලමෙන් මීටර් 460 සිට මීටර් 730 දක්වා අඩු දුරකින් පතිත වෙනවා. මීට සමගාමීව නාසි හමුදාව රිමාගන් නගරයටත් පහර දුන්නා වගේම ඒ ප්‍රහාරයෙන් ගොඩනැගිලි ගණනාවක් විනාශ වෙලා අවම වශයෙන් ඇමරිකානු සොල්දාදුවන් 6 දෙනෙක් මිය ගියා කියලා වාර්තාවල දැක්වෙනවා. 1945 මාර්තු 7 වෙනිදා එක්සත් ජනපද හමුදාවන් ලුඩෙන්ඩෝෆ් පාලම ආක්‍රමණය කිරීමට ළඟා වෙන අවස්ථාවේදී ජර්මානු හමුදා ආසන්න වශයෙන් කිලෝග්‍රෑම් 2800ක පුපුරණද්‍රව්‍ය ආරෝපණ භාවිතා කරමින් මේ පාලම පුපුරවා දැමීමට උත්සාහ කළත් ඔවුන් යොදාගත්ත පුපුරණද්‍රව්‍ය හමුදා ශ්‍රේණියට වඩා කාර්මික ශ්‍රේණියට ආසන්න වුණ අඩු ගුණාත්මක බවකින් යුක්ත පුපුරණද්‍රව්‍ය වීමත් ඒවා ඵලදායී විදියට පාලමේ වානේ බාලක විනාශ කිරීම සඳහා පාලම දෙපස නිසලෙස අටවා නොතිබීමත් හේතුවෙන් ලුඩෙන්ඩෝෆ් පාලම විනාශ කිරීමට ජර්මානු හමුදාවන් අසමත් වුණා වගේම පිපිරීමෙන් පාලමට දරුණු හානියක් සිදු වුණත් පාලමේ ව්‍යුහයට හානි සිදුවීමට තරම් පිපුරමේ බලය ප්‍රමාණවත් නොවීම හේතුවෙන් පාලම විනාශ නොවී ඒ අයුරින්ම පැවතුණා. ඊට අමතරව ගැටුම ආරම්භයේදී එල්ල වුණ ඇමරිකානු කාලතුවක්කු ප්‍රහාරයෙන් පිපුරුමට සම්බන්ධ තීරණාත්මක වෛරයක් කැඩලා ගිහින් තියෙනවා කියලත් වාර්තාවල දැක්වෙනවා. කොහොම වුණත් නාසීන් විසින් එල්ල කරපු ඍජු අසාර්ථක කඩා දැමීමේ උත්සාහයන් වලින් විනාශ කරලා දාන්න නොහැකි වුණ තීරණාත්මක ලුඩෙන්ඩෝෆ් පාලම දින ගණනාවක් පුරා සිදු වී තිබුණු ස්ට්‍රක්චරල් ඩැමේජ් හේතුවෙන් 1945 මාර්තු 17 වෙනිදා ඒ කියන්නේ පාලම එක්සත් ජනපද හමුදාවන් විසින් අල්ලා ගැනීමෙන් දින 10කට පස්සේ අවසානයේදී කඩාගෙන වැටෙනවා. කොහොම වුණත් පාලම කඩාගෙන වැටෙන අවස්ථාව වෙනකොට ඇමරිකානු හමුදාව විසින් පාලමවට කලාපයේ සුරක්ෂිත කරලා රයින් ගඟේ නැගෙනහිර පැත්තේ ශක්තිමත් පාලමක් ස්ථාපිත කරලා තිබුණේ. මීළඟ කොටසෙන් අපි බලමු V2 රොකට් වල අවසාන භාවිතයේ මොන විදියට සිදු වුණාද කියලා.
ඉතිහාසගත V2 රොකට් වල අවසාන රොකට් දෙක 1945 මාර්තු 27 වෙනිදා පුපුරලා යනවා. මෙයින් එක් මිසයිලයක් බ්‍රිතාන්‍ය සිවිල් වැසියෙක් මරා දැමූ සහ දෙවන ලෝක යුද්ධයේ බ්‍රිතාන්‍ය භූමියේ අවසාන සිවිල් තුවාලකරු වාර්තා කළ අවසාන V2 මිසයිලය බවට පත් වෙනවා. 2010 දී සිදු කරපු විද්‍යාත්මක නිර්මාණයක් මගින් V2 මිසයිල පිපිරීමක් මීටර් 20ක්, ඒ කියන්නේ අඩි 66ක් පළල සහ මීටර් 8ක්, ඒ කියන්නේ අඩි 26ක් ගැඹුරු ආවාටයක් නිර්මාණය කරනවා කියලත් මේ පිපිරීමේ ප්‍රබලත්වයේ හේතුවෙන් පාංශු ද්‍රව්‍ය ටොන් 3000ක් පමණ වාතයට මුදාහරිනවා කියලත් පෙන්눔 කරනවා. ඊළඟ කොටසෙන් අපි බලන්න යන්නේ V2 රොකට් වලට එරෙහිව මිත්‍රපාක්ෂිකයන් අනුගමනය කරපු කවුන්ටර් මෙෂර්ස් එහෙමත් නැත්නම් ප්‍රතිපීවර මොනවද කියලයි. V1 ෆ්ලයින් බෝම්බ වලට සාර්ථකව මුහුණ දුන්නත් V2 රොකට් වල වේගය සහ ගමන්පතය ගුවන් යානානාශක තුවක්කු සහ ප්‍රහාරක යානා වලට ප්‍රායෝගිකව අනාරක්ෂිත වුණා. ඒකට හේතුව වුණේ V2 මිසයිල ශබ්දයේ වේගයෙන් 3 ගුණයක් දක්වා. ඒ කියන්නේ පැයට කිලෝමීටර් 3550ක වේගයකින් කිලෝමීටර් 100ත් 110ත් අතර ඉතා ඉහළ උන්නතාංශයක ඉඳන් ඉලක්ක මතට කඩාගෙන වැටීමයි. කොහොම වුණත් ඒ කාලය තුලදී බිග් බෙන් කියන සීක්‍රට් කෝඩ් නේම් එකෙන් හඳුන්වපු මේ V2 මිසයිල ඍජුවම නැවැත්වීම මොනතරම් අපහසු වුණත් ඉන් එල්ල වුණු තර්ජනය ඉතා ඉහළ වීම හේතුවෙන් V2 මිසයිල වලට අදාළ රහස් දත්ත එක්රැස් කර ගැනීමටත් තර්ජනයේ ස්වභාවය හඳුනා ගැනීමටත් අනුගමනය කළ හැකි ආරක්ෂක පිළිවෙත් වැඩි දියුණු කිරීමත් අරමුණු කර ගනිමින් මිත්‍රපාක්ෂික රටවල් එකතු වෙලා ක්‍රොස්බෝව් කමිටුව නමින් රහස් කමිටුවක් පත් කර ගනු ලබනවා. මුල් කාලයේදී V2 රොකට් සඳහා ගුවන්විදුලි මාර්ගෝපදේශ පද්ධතියක් භාවිතා කළා කියලා මිත්‍රපාක්ෂිකයන් විශ්වාස කරනවා. ගුවන්විදුලි ග්‍රාහකයෙක් වෙන කිසිවක් සොයා නොගෙන කඩා වැටෙන රොකට් කීපයක් පරීක්ෂා කළත් ඒ විශ්වාසය දිගටම පවතිනවා. මේ ප්‍රතිඵලයක් විදියට 1944 සැප්තැම්බර් මාසයේ මුල් භාගයේදී එක්සත් රාජධානියට ඉහළින් පියාසර කරන ග්‍රවුන්ඩ් සහ එයාබේස් ජෑමර්ස් භාවිතා කරමින් මේ නොපවතින මාර්ගෝපදේශ පද්ධතිය අවහිර කිරීමට බ්‍රිතාන්‍ය හමුදාවන් උත්සාහ කරනවා. ඊට අමතරව ඔක්තෝබර් මාසයේදී දියත් කිරීමේදී මිසයිල් අවහිර කිරීමට විශේෂ හමුදා කණ්ඩායමකුත් යවනු ලබනවා. කොහොම වුණත් දෙසැම්බර් මාසයේ වෙනකොට මේ පද්ධති කිසිදු බලපෑමක් ඇති නොකරන බව මිත්‍රපාක්ෂිකයන්ට පැහැදිලි වීම හේතුවෙන් මේ අවහිර කිරීමේ උත්සාහයන් අවසන් කරනු ලබනවා. ඒ වගේම මේ කාලය තුලදී ගුවන් යානානාශක බලගණයේ කමාන්ඩින් ඔෆිසර් විදියට කටයුතු කරපු ජෙනරාල් ෆෙඩරික් ඇල්ෆ්‍රෙඩ් පයිල් මේ ගැටලුව පිළිබඳව අධ්‍යයනය කරලා V2 රොකට්ටුවේ ගමන් මාර්ගය තුල වෙඩි ප්‍රහාරයක් එල්ල කිරීමට ප්‍රමාණවත් ගුවන් යානානාශක තුවක්කු Taman සතුව තියෙනවා කියලත් රොකට්ටුවේ ගමන් පතේ පිළිබඳව සාධාරණ පුරෝකථනයක් ලබා දීමට හැකියාවක් තියෙනවා නම් පමණක් ඒවට ප්‍රහාර එල්ල කරන්න පුළුවන් කියලත් යෝජනා කරනවා. මේ අනුව සිදු කරපු පළමු ඇස්තමේන්තු වලින් පෙනී ගියේ ගුවනේදී විනාශ කිරීමට නම් මේ සෑම V2 රොකට්ටුවකටම ෂෙල් වෙඩි 3,20,000ක් පමණ වෙඩි තැබිය යුතුයි කියලයි. ඒ වුණත් මේ ෂෙල් උණ්ඩ වලින් 102ක් පමණ පුපුරා නොගොස් බිමට වැටෙයි කියලා අපේක්ෂා කළා වගේම එම උණ්ඩවල පුපුරන ද්‍රව්‍ය ටොන් 90කට ආසන්න ප්‍රමාණයක් අඩංගු වීම හේතුවෙන් එමගින් V2 මිසයිලයටත් වඩා බොහෝ හානියක් සිදුවීමට ඉඩ තිබුණා. මේ නිසා 1944 අගෝස්තු 25 වෙනිදා රැස් වුණ ක්‍රොස්බෝව් කමිටියකේ රැස්වීමකදී මේ සංකල්පය ප්‍රතික්ෂේප කරලා ඉවත දමනවා. කොහොම වුණත් ජෙනරාල් පයිල් මේ ගැටලුව අධ්‍යයනය කිරීම දිගටම කරගෙන ගියා වගේම එක් රොකට්ටුවකට ෂෙල් වෙඩි 150ක් පමණක් වෙඩි තැබීමේ යෝජනාවක් සමග නැවත පැමිණෙනවා. ඔහුගේ නව යෝජනාවට අනුව ඩිටනේටින් ෆියුස් එකක් භාවිතා කරමින් එම ෂෙල් වෙඩි නැවත පොළොවට වැටෙන සංඛ්‍යාව බෙහෙවින් අඩු කරලීම අදහස් කරලා තිබුණා. ඒ වුණත් සමහර පහළ මට්ටමේ විශ්ලේෂකයන් යෝජනා කළේ නිවැරදි ගමන්පත නියමිත වේලාවට තුවක්කුකරුවන් වෙත යොමු කළහොත් පමණක් V2 රොකට් 50න් එකකට එරෙහිව මේ ක්‍රමය සාර්ථක වෙයි කියලයි. කොහොම වුණත් මේ මූලික සංකල්පය පිළිබඳ වැඩ කටයුතු අඛණ්ඩව සිදු වුණා වගේම ලන්ඩන් නගර සිටියේම කිලෝමීටර් 4.0ක වර්ග ප්‍රමාණවල භූමි කොටස් වලට වෙන් කරලා ඒ එක් එක් කොටස මුළුමනින්ම ආවරණය කළ හැකි පරිදි ප්‍රී-කන්ෆිගර්ඩ් ෆයරින් ඩේටා සමග ලන්ඩනයේ හයිඩ් පාර්ක් ප්‍රදේශයේ පුරා මිසයිල් නාශක තුවක්කු විශාල සංඛ්‍යාවක් යෙදවීමේ සැලැස්මක් දක්වා වර්ධනය වෙනවා. මිසයිලවල ගමන්පතයන් තීරණය කිරීමෙන් අනතුරුව මේ කාලතුවක්කු මගින් මිසයිලේ ඉලක්ක කරලා වට 60ත් 500ත් අතර ප්‍රහාරක බලයක් සහිතව වෙඩි තබන ආකාරයට සැලසුම සකස් කෙරුණා. 1945 ජනවාරි 15 වෙනිදා පැවතුන ක්‍රොස්බෝ රැස්වීමකදී එයා චීෆ් මාෂල් රොඩ්රික් හිල් සහ බ්‍රිතාන්‍ය භෞතික විද්‍යාඥයෙක් වුණු චාල්ස් ඩ්‍රමන් එලිස්ගේ බලවත් ප්‍රකාශයන් සහිතව ජෙනරාල් පයිල්ගේ අප්ඩේටඩ් ප්ලෑන් එක ඉදිරිපත් කරනු ලබනවා. කොහොම වුණත් ප්‍රමාණවත් නිර්වද්‍යතාවයකින් V2 රොකට් නිරීක්ෂණය කිරීම සඳහා කිසිම තාක්ෂණයක් තවමත් සංවර්ධනය කරලා නොමැති නිසා පරීක්ෂණයක් සිදු නොකළ යුතු බව කමිටුව යෝජනා කරනවා. ඒ වුණත් මේ ප්‍රකාශයන් 1945 මාර්තු මාසයේ වෙනකොට සැලකිය යුතු තරම් වෙනස් වෙනවා වගේම පැමිණෙන මිසයිල් වලින් 81%ක් සැලසුම් කරලා තිබුණ ග්‍රිඩ් ස්ක්වයර් එකට නිවැරදිව වෙන් කරලා තිබුණා වගේම ඒ සෑම මිසයිලයක්ම ඒ ස්ක්වයර් එකට හෝ ඒ අසල ඇති ස්ක්වයර් එකකට පතිත වෙනවා.
මාර්තු 26 වෙනිදා පැවතුන රැස්වීමකදී සංඛ්‍යාලේඛන තවදුරටත් සංවර්ධනය කිරීම සඳහා ජෙනරාල් පයිල්ල බ්‍රිතාන්‍ය යුද හමුදා බුද්ධ්‍යංශ ප්‍රධානියෙක් වුණ රෙජිනල්ඩ් වික්ටර් ජෝන්ස් සහ චාල්ස් ඩ්‍රමන්ඩ් එලිස් සමග අතුරු කමිටුවකට යොමු කරනු ලබනවා. ඉන් දින 3කට පස්සේ මේ කණ්ඩායම වාර්තාවක් ලබා දුන්නේ මේ කාලතුවක්කු මගින් V2 මිසයිලයකට කාලතුවක්කු උණ්ඩ 2000 කෙල්ල කළහොත් ඒ බිම හෙලීමට 61 එකක අවස්ථාවක් තියෙනවා කියලයි. මේ අනුව මෙහෙයුම් පරීක්ෂණයක් සඳහා සැලසුම් ආරම්භ වුණත් අන්තිමේදී මේ ප්‍රහාරයන් අවසන් වුණේ මිත්‍ර පාක්ෂිකයන් විසින් V2 මිසයිල දියත් කිරීමේ ප්‍රදේශ අල්ලා ගැනීමත් සමගයි. ලන්ඩන් නගරයට පහර දිය හැකි දියත් කිරීමේ ස්ථානයක් විදිහට භාවිතා කරන්න හැකියාව තියෙන මහද්වීපයේ කිසිදු කොටසක් ජර්මානුවන්ට තවදුරටත් පාලනය කිරීමට නොහැකි වීම හේතුවෙන් ඔවුන් ඇන්ට්වර්ප් නගරයේ ඉලක්ක කරගැනීමෙන් මිසයිල් ප්‍රහාර දියත් කරන්න පටන් ගන්නවා. බ්‍රිතාන්‍යයන් විසින් මේ නගරය ආරක්ෂා කිරීම සඳහා පයිල් සිස්ටම් එක ගෙන යාමට සැලසුම් කළත් කිසිවක් කිරීමට කලින් යුද්ධය අවසන් වෙනවා. මීට අමතරව V2 ප්‍රහාරවලට එරෙහිව තිබුණ එකම ඵලදායී ආරක්ෂක ක්‍රියාමාර්ගය වුණේ බෝම්බ හෙළන යානා සහ මිලාදික සම්පත් වැය කරමින් ජීවිත හානි බහුලව සිදුවිය හැකි V2 මිසයිල් දියත් කිරීමේ යටිතල පහසුකම් විනාශ කිරීම හෝ අසත්‍ය තොරතුරු ප්‍රචාරය කිරීම මගින් ජර්මානුවන් වැරදි ස්ථානවලට මිසයිල් ඉලක්ක කරවීමට සැලැස්වීමයි. ලන්ඩනයේ ඉලක්ක කරගත්ත V1 සහ V2 මිසයිල නගරයට නැගෙනහිරින් ජනශූන්‍ය ප්‍රදේශවලට යොමු කිරීමට ජර්මානුවන්ට ඒත්තු ගැනීමට බ්‍රිතාන්‍යයන්ට මේ අනුව හැකියාව ලැබෙනවා. ඔවුන් මේ ක්‍රියාව සිදු කළේ බ්‍රිතාන්‍යයන් විසින් රහසිගතව පාලනය කරපු බ්‍රිතාන්‍යයේ පිහිටවල තිබුණු ජර්මානු රහස් ඔත්තු බැලීමේ ජාලය හරහා පහර දීම් සහ හානි සිදු වූ ස්ථාන පිළිබඳව ජර්මානුවන්ට රැවටිලිකාර වාර්තා වීම මගිනුයි. 1945 මාර්තු 3 වෙනිදා මිත්‍ර පාක්ෂිකයන් විසින් මහා පරිමාණ බෝම්බ ප්‍රහාරයකින් නෙදර්ලන්තයේ හේග් නගරයේ හැස්බෝස් වනාන්තර ප්‍රදේශයේ පිහිටි V2 මිසයිල සහ දියත් කිරීමේ උපකරණ විනාශ කිරීමට උත්සාහ කළත් පරාස ගණනය කිරීමේදී සිදුවන දෝෂ හේතුවෙන් හේග් නගරයට ගිනිකුණ දිශාවෙන් පිහිටි බිසුදෙනවුඩ් නගරයේ විනාශ වුණා වගේම මේ හේතුවෙන් ලන්දේසි සිවිල් වැසියන් 511 දෙනෙක් මිය යනවා. පසු කාලයකදී ඇස්තමේන්තු ගත කරලා තියෙන ආකාරයට දෙවනි ලෝක යුද්ධ සමය තුලදී ජර්මානු V1 සහ V2 කියන V weapons සඳහා ඇමරිකානු ඩොලර් මිලියන 500ක් පමණ වැය වෙලා තියෙනවා කියලා සඳහන් වෙනවා. ජර්මානු ආර්ථිකයේ සාපේක්ෂව කුඩා ප්‍රමාණයේ සැලකිල්ලට ගත්තම මේ වියදම පරමාණු බෝම්බේ නිපද වූ එක්සත් ජනපද මැන්හැටන් ව්‍යාපෘතියට සමාන නමුත් තරමක් අඩු කාර්මික උත්සාහයක් නියෝජනය කරනවා. මේ කාලවකවානුව තුළදී V2 මිසයිල් 6048ක් ඉදි කරලා තියෙනවා වගේම ඒ සෑම එකක් සඳහාම ආසන්න වශයෙන් රයික්ස්මාර්ක් ලක්ෂයක් ඒ කියන්නේ 2011 පැවතුන අගයට සාපේක්ෂව ස්ටර්ලින් පවුම් 23,70,000ක මුදලක් වැය වෙලා තියෙනවා. ඒ අතරින් V2 මිසයිල් 3225ක් දියත් කරලා තියෙනවා. ඉංජිනේරුවෙක් විදිහට අවුෂ්විට්ස් ඇතුළු ජර්මානු සිරකඳවුරු කීපයක් ඉදිකිරීම පිළිබඳව ප්‍රසිද්ධියටපත් වුණ සිරකරුවන්ට බිහිසුණු වදහිංසා පැමිණවීම සම්බන්ධයෙන් කීර්තියක් අත්කරගෙන හිටිය SS ජෙනරාල් හාන්ස් කම්ල V2 රොකට් ප්‍රෝග්‍රෑම් එක සඳහා ජර්මානු සිරකඳවුරුවල හිටිය සිරකරුවන් වහල්කම්කරුවන් විදිහට භාවිතා කිරීමේ අදහස ඇති කරනවා. වාර්තා වෙන ආකාරයට V2 මිසයිල්වල ප්‍රහාරවලින් මියගිය ගණනට වඩා වැඩි පිරිසක් V2 නිෂ්පාදනය කිරීමේ ක්‍රියාවලිය අතරතුරදී මිය ගිහින් තියෙනවා කියලායි වාර්තාවල දැක්වෙන්නේ. V2 මිසයිල නිෂ්පාදනය සඳහා ජර්මනියේ ඉන්ධන මධ්‍යසාර නිෂ්පාදනයෙන් 3/1 සහ අනිකුත් තීරණාත්මක තාක්ෂණයන්ගෙන් ප්‍රධාන කොටසක් පරිභෝජනය කරලා තියෙනවා. පුපුරණද්‍රව්‍ය නොමැතිකම හේතුවෙන් සමහර මිසයිල් වෝහෙඩ් කොන්ක්‍රීට් වලින් පුරවලා මිසයිලේ කඩා වැටීමේදී ඇතිවෙන චාලක ශක්තිය පමණක් විනාශයන් සිදු කිරීම සඳහා භාවිතා කරලා තියෙනවා වගේම සමහර අවස්ථාවලදී මේ වෝහෙඩ් වල මිත්‍රපාක්ෂික බෝම්බ ප්‍රහාර වලින් මියගිය ජර්මානු පුරවැසියන්ගේ ඡායාරූප ප්‍රචාරණය කරලා තියෙනවා කියලාත් වාර්තා වෙනවා. යුද්ධයේ සම්පූර්ණයෙන්ම පාහේ පරාජයට පත්වීමත් සමග සාම්ප්‍රදායික අයුවල කර්මාන්තශාලා නිෂ්පාදනයේ කුමක් වුණත් හිට්ලර් ඇතුළු නාසි හමුදාව විසින් දෙවන ලෝක යුද්ධයට හමුදාමය වශයෙන් බලපෑම් කිරීමේ දුර්වල අවසාන බලාපොරොත්තුවක් විදියට මේ V-weapon නිෂ්පාදනය වෙත යොමු වීම හඳුන්වා දෙන්න පුළුවන්. තවදුරටත් ඔවුන්ගේ සතුරන්ට දඬුවම් කිරීමට නාසි හමුදාවට පැවති ආශාවේ ඉදිරිපින්මක් වගේම මෙහිදී සිදුවන වඩාත්ම වැදගත් දේ නම් ඔවුන්ගේ ආශ්චර්යමත් අවිය හේතුවෙන් හිට්ලර්ගේ අනුගාමිකයන්ට ජයග්‍රහණය පිළිබඳව නව බලාපොරොත්තුවක් ලබා දීමයි. කොහොම වුණත් හිට්ලර් බලාපොරොත්තු වුණ විදියට V2 මිසයිල දෙවන ලෝක යුද්ධයේ අවසාන ප්‍රතිඵලයට බලපෑවේ නැහැ. ඒ වුණත් එහි ප්‍රතිඵලයක් විදියට සීතල යුද්ධ සමයේ අන්තර් මහද්වීපික බැලිස්ටික් මිසයිල සංවර්ධනය වුණා වගේම ඒවා අභ්‍යවකාශ ගවේෂණය සඳහා භාවිතා කරන මට්ටමට දියුණු තත්වයකට පැමිණුණා. මීළඟට මේ වීඩියෝ එකේ අවසාන කොටසෙන් අපි බලන්න යන්නේ V2 මිසයිල යොදාගෙන ක්‍රියාත්මක කරන්න සැලසුම් කළත් ඒවා ඉටු කරගන්න බැරි වුණු නාසි හමුදා සැලසුම් මොනවද කියලා සහ දෙවන ලෝක යුද්ධයෙන් පස්සේ මේ V2 රොකට්ස් වලට මොකද වුනේ කියලයි. යුද්ධය අතරතුරදී නාසි හමුදාව විසින් සබ්මරීනයකින් ඇදගෙන යන V2 මිසයිල දියත් කිරීමේ වේදිකාවක් සාර්ථකව අත්හදා බලනවා වගේම මේ අත්හදා බැලීම සබ්මරීනයකින් දියත් කරන බැලිස්ටික් මිසයිල සඳහා මූලාකෘතිය බවට පත් වෙනවා.
මේ ව්‍යාපෘතියේ කෝඩ් නේම් එක proof stand 12 හෙවත් test stand 12 විදියටත් සමහර අවස්ථාවලදී rocket U-boat කියලාත් හඳුන්වලා තියෙනවා. මේ සැලසුම ක්‍රියාත්මක කරගන්න පුළුවන් වුණා නම් එමගින් සතුරු හමුදාවන් වලට සීමිත බලපෑමක් පමණක් සිදු වුණත් එක්සත් ජනපද නගරවලට එරෙහිව V2 මිසයිල දියත් කිරීමට U-boat සබ්මරීන් වලට හැකියාව ලැබෙන්න ඉඩ තිබුණා. 1944 ජූලි මාසයේදී හිට්ලර් සහ 1945 ජනවාරි මාසයේදී ඇල්බර්ට් ස්පියර් විසින් මේ යෝජනා ක්‍රමය ගැන සඳහන් කරමින් කතා පැවැත්වුවත් ජර්මනියට මේ ප්‍රහාරාත්මක ක්‍රියාමාර්ගය සම්පූර්ණ කරගන්න හැකියාවක් තිබුණේ නැහැ. ජර්මනියේ ජපන් තානාපති කාර්යාලයෙන් විකේතනය කරපු පණිවිඩවලට අනුව දෙවන ලෝක යුද්ධයේ අවසානයට කලින් කොටස් වලට වෙන් කරපු V2 රොකට් 12ක් ජපානයට නැවගත කරලා තියෙනවා කියලා වාර්තා වෙනවා. මේවා 1944 අගෝස්තු මාසයේදී ප්‍රංශයේ බෝඩොක්ස් වරායේ ඉඳන් U-219 සහ U-195 කියන ට්‍රාන්ස්පෝර්ට් U-boats වලින් පිටත් වුණා වගේම ඒවා 1944 දෙසැම්බර් මාසයේදී ඉන්දුනීසියාවේ ජකාර්තා නුවර වෙත ළඟා වෙනවා. ඒ වගේම යුරෝපයේ යුද්ධය අවසන් වුණ 1945 මැයි මාසයේදී ජපානයේ බලා පිටත් වුණ U-234 සබ්මරීන් එකේ මගියෙක් විදියට සිවිල් V2 විශේෂඥයෙක් ගමන් කරලා තියෙනවා කියලාත් සඳහන් වෙනවා. කොහොම වුණත් මේ V2 රොකට් වලට මොකද වුනේ කියලා නම් අද වෙනකොටවත් කවුරුවත් දන්නේ නැහැ. යුද්ධය අවසන් වීමත් සමගම හැකිතරම් V2 රොකට් සහ කාර්ය මණ්ඩලය ලබා ගැනීම සඳහා එක්සත් ජනපදයේ සහ සෝවියට් සංගමය අතර තරඟයක් ආරම්භ වෙනවා. V2 මිසයිල සහ අමතර කොටස් රේල් කාර් ලෝඩ්ස් 300ක් අල්ලාගෙන එක්සත් ජනපදයට නැවගත කරනවා වගේම වර්න්හර් වොන් බ්‍රවුන් සහ වෝල්ටර් ඩෝන්බර්ග් ඇතුළු ප්‍රධාන V2 නිර්මාණකරුවන් 126 දෙනෙක් ඇමරිකානුවන්ගේ වහලුන් බවට පත් වෙනවා. මෙහිදී ඉදිරියට යන සෝවියට්වරුන් විසින් අල්ලා නොගන්නා බවට හෝ ඔවුන් අල්ලා ගැනීම වැළැක්වීම සඳහා නාසීන් විසින් ඉදිරිතබා මරා නොදැමීම සහතික කිරීම සඳහා වොන් බ්‍රවුන්, ඔහුගේ සහෝදර මැග්නස් වොන් බ්‍රවුන් සහ තවත් නිලධාරීන් 7 දෙනෙක් එක්සත් ජනපද හමුදාවට ඔපරේෂන් පේපර් ක්ලිප් යටතේ යටත් වීමට තීරණය කරනවා. නාසි හමුදාවේ පරාජයෙන් අනතුරුව ජර්මානු ඉංජිනේරුවන් එක්සත් ජනපදය, සෝවියට් සංගමය, ප්‍රංශය සහ එක්සත් රාජධානිය වෙත ගෙන යනවා වගේම එහිදී ඔවුන් හමුදා සහ සිවිල් අරමුණු සඳහා V2 රොකට් තවදුරටත් සංවර්ධනය කරනු ලබනවා. මේ ආකාරයට V2 රොකට් එක පසු කාලයකදී භාවිතා කරපු ද්‍රව ඉන්ධන මිසයිල සහ අභ්‍යවකාශ දියත් කිරීම සඳහා අඩිතාලම දමලා තියෙනවා කියලා අපිට සඳහන් කරන්න පුළුවන්. හොඳයි. ඒ විස්තරයත් එක්කම අද අපි ඔයාලට අරගෙන ආපු වීඩියෝ එක අවසන් කරනවා. අපි මේ වීඩියෝ එකේ සඳහන් කරපු විස්තර වලට අමතරව මේ V2 රොකට් එක ගැන වැඩිදුර විස්තර ඔයාලා දන්නවා නම් කමෙන්ට් එකක් දාලා ඒ දැනුම අපිත් එක්ක වගේම මේ වීඩියෝ එක බලන හැමෝමත් එක්ක බෙදා ගන්නත් අමතක කරන්න එපා. තවත් මේ වගේම දැනුම පිරුණු වීඩියෝ එකක් ඔයාලට අරගෙන එන පොරොන්දුවත් එක්කම අද වීඩියෝ එක අවසන් වෙනකන් අපිත් එක්ක රැඳිලා හිටියට බොහොමත්ම ස්තුතියි කියන ගමන් අපේ වීඩියෝස් හොඳයි නම් Secret Diary channel එක subscribe කරන්නත් අමතක කරන්න එපා කියලා ඔයාලා හැමෝගෙන්ම ආදරයෙන් ඉල්ලනවා. ඔයාලා සියලු දෙනාටම සුබ දවසක්.